සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමදෙනාටම. අද මම කතා කරන්න යන්නේ YouTube එකට කොහොමද ඔයාලා දාන වීඩියෝස් වලට thumbnail එකක් හදාගන්න කියලා. ඒකට PC එකක් ඕනේ නෑ. අපි ෆෝන් එකෙන්ම හදන විදිය බලන්න පුළුවන් දැන්. ඒකට චූටි සයිට් එකක් තමයි ඕනේ. කිව්වොත් එක සයිට් එකක්. thumbnail හදන සයිට් ගොඩක් තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් app එකක් විදිහට ඒක Play Store එකෙන් අරන් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් online හදන්නත් පුළුවන්. මම අද කතා කරන්නේ app එකක් ගන්නේ නැතුව online කොහොමද ඔයා thumbnail එකක් හරිම සරලව කෙටියෙන් ඉක්මනට හදාගන්නේ කියලා. මේකේ සයිට් ගොඩක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාගේ ඔයා ඉන්ටර්නෙට් එක Google එකට හරි Google Chrome එකට හරි ඔබ ගිහිල්ලා සර්ච් කරන්න. මේව හදන ගොඩක් තියෙනවා. මම රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් Canva, එතකොට Adobe, Create Vista, Render Forest, PicsArt, PixMaker වගේ ගොඩක් සයිට් තියෙනවා. මම එකකින් ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එඩිට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති පොඩි කෙනෙකුට පවා මේක හදාගන්න පුළුවන්. ඒක සයිට් එකක් තියෙනවා Canva සයිට් එක යූස් කරලා කොහොමද හදාගන්නේ කියලා අපි දැන් බලමු. ඔයා සර්ච් කරගන්න canva.com කියලා සර්ච් කරන්න. සර්ච් කරපුවම ඔයාලගේ සයිට් එකට අපි යනවා. මේ තියෙන Canva සයිට් එක. මේ සයිට් එකේ දකුණු පැත්තේ උඩ තියෙනවා ලොගින් කියලා බටන් එකක්. මෙන්න මේ ලොගින් බටන් එක ක්ලික් කරන්න ඕනේ. ලොගින් බටන් එක ක්ලික් කරලා ඒ කට්ටිය අහනවා Facebook එකකින්ද වගේ email එකකින්ද නැත්නම් Google එකකින්ද මේකට ලොග් වෙන්නේ කියලා. ඔයා දෙන්න ඔයාලා මේකෙන් කැමති එකක් දෙන්න. මම දැන් තෝරගන්නවා Google එක. හරි. Google එක ගියපුවම අපි email address එක පෙන්නනවා. එහෙම නැත්නම් වෙන account එකක් භාවිත කරන්නත් පුළුවන්. අපේ ඔයා යන account එක ක්ලික් කරගන්න. හරි. ඔයා ක්ලික් කරගත්තට පස්සේ මේක ඔටෝ මේ කට්ටිය පාස්වර්ඩ් ක්‍රියේට් කරගෙන සමහරක් අයට පාස්වර්ඩ් අහන්න ඉඩ තියෙනවා. මේක එතකොට ඔයාගේ Google එකේ Gmail පාස්වර්ඩ් එක දෙන්න. ඒ මෙන්න ආවා සයිට් එකට. මේකෙන් මම කලින් හදපු thumbnail වගේක් තියෙනවා. මේ තියෙන කලින් හදපු ඒවා A to Z මම හදන හැටි දැන් කියලා දෙන්නම්. මේකේ තියෙනවා දකුණු පැත්තේ යට තියෙනවා පොඩි ප්ලස් අයිකන් එකක්. අන්නේ ප්ලස් අයිකන් එක ඔයා ක්ලික් කරගන්න. ඒ කට්ටිය සජෙස්ට් කරලා තියෙනවා හදන ඒ කියන්නේ කට්ටිය දැන් මේක ඇවිල්ලා ඩිසයින් කරන සයිට් එකක් තමයි මේ Canva සයිට් එක. ඒ Canva සයිට් එකේ ඔයාලට හැම දෙයකම ඩිසයින් කරගන්න පුළුවන්. මොකටද? මොකක් අරඹයාද මේක ඩිසයින් කරන්න කියලා මේ කට්ටිය සජෙස්ට් දීලා තියෙනවා. මේ ડોකියුමන්ට් එකක් විදිහටද, thumbnail එකක් විදිහටද, YouTube banner එකක් විදිහටද, එහෙම නැත්නම් වීඩියෝ එකක් විදිහටද, Instagram post එකක් විදිහටද, Instagram story එකක් විදිහටද, ෆෝන් එකේ wallpaper එකක් විදිහටද, අන්න හැමදේම මේකේ තියලා තියෙනවා. ඊට කතා යන්නේ thumbnail එකක් හදාගන්න නිසා මේකේ තියෙනවා YouTube thumbnail කියලා. අන්න ඒක ක්ලික් කරන්න. YouTube thumbnail. අන්න ඒක ගියාට පස්සේ ඔයාලට සමහර අයට බ්ලැන්ක් කොටුවක් එයි. නැත්නම් සමහර අයට ටෙම්ප්ලේට් වගේක් එයි. මෙන්න මේ ටෙම්ප්ලේට් ඔයාලට එනවා ටෙම්ප්ලේට්. ඔයා කැමති ටෙම්ප්ලේට් එකක් මේකෙන් තෝරගන්න. කියන්නේ ඔයා දාන වීඩියෝ එකට අදාළ වෙන විදිහට මේකේ ඔයාලට ටෙම්ප්ලේට් සර්ච් කරගන්න පුළුවන් මේ උඩ සර්ච් බාර් එකෙන්. මම අද මේක ගැනම thumbnail එකක් හදනවා. ඒ කියන්නේ කොහොමද YouTube thumbnail එකක් හදාගන්නේ කියලා දාන විදිහට යන thumbnail එකක් තමයි මම අද හදන්නේ. ඒකට ඔයා මෙන්න මේ කැමති thumbnail එකක් මේකෙන් දාගන්න. ඒක අපිට ඕන විදිහට එඩිට් කරගන්න පුළුවන්. මම ගන්නවා මෙන්න මේ thumbnail එක. මෙතන තියෙන මෙන්න මේක ගන්නවා. ක්ලික් කරගත්තම මෙන්න මේ Pro කියලා තියෙනවා. ඒ Pro thumbnail ගන්න එපා. ඒවට වුණොත් සල්ලි ගෙවන්න වෙනවා. කියන්නේ ඒකට කියන සල්ලි ගෙවන්න කියලා. සල්ලි ගෙවලා ඔයාගේ membership එක ගන්න කියලා කියනවා. ඒව ගන්න නැතුව ඔයා normal එකක් ගන්න. මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ මම ගත්ත මේ මම ගත්ත එකේ තියෙනවා මෙන්න මේ මිනිස්සයාගේ යටින් චූටි ඉරි කැලි වගේ. අර තිරස්සතර වගේ. අන්න ඒවා තියෙන ඒවා ඔයා ගන්න එපා. ඒවා Pro
මෙම්බර්ස්ලට තියෙනවා. ඒක නිසා ඒක ක්ලික් කරලා ඉතින් අයින් කරගන්න. එකත් ක්ලික් කරලා ඒක අයින් කරගන්න. ඔයාලට ආපහු මේ අන්ඩු කරගන්න ඕන මේ මෙතන වම් පැත්තේ උඩ තියෙන මේ අන්ඩු බටන් එකක්. අන්නේ බටන් එක ක්ලික් කරගන්න. ඔයාලට ඕන විදිහට මේක කස්ටමයිස් කරගත්ත හැකි. මේක ක්ලික් කරලා ඔයාලට කැමති තැනකට මේක ගෙනියන්න පුළුවන්. ගෙනියලා ඔයා කැමති පැත්තකට දීලා මේක හදාගන්න පුළුවන්. මට මේක ඕනේ නැති නිසා මම වෙන පික්චර් එකක් මෙතෙන්ට දානවා. ඒ නිසා මම මේක අයින් කරනවා. මේකත් මම අයින් කරනවා. හරි. මේවා අයින් කරන්න කැමති නම් ඔයාලට ඕන නම් මේවා අයින් කරලා වෙන ඔයාලගේ අදහස් ටිකක් දාන්න පුළුවන්. මේවා මේ මම මේකෙන්ම හදන නිසා මම මේවම තියාගන්න නිසා මම මේක අයින් කරන්නේ. හරි අපි බලමු දැන් මේකට කොහොමද පික්චර් එකක් දාගන්නේ කියලා. කියන්නේ ඔයාගෙන සාමාන්‍යයෙන් ඔයා ගත්ත ෆෝන් එකෙන් ගත්ත කැමරාවෙන් ගත්ත පික්චර් එකක් හරි ඩවුන්ලෝඩ් කරලා හරි මේකට දාගන්නේ කොහොමද කියලා මෙන්න මේ දකුණු වම් පැත්තේ තියෙනවා ප්ලස් අයිකන් එක. ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා මේ යට තියෙනවා design element upload text කියලා. අන්න එතනින් අප්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. අප්ලෝඩ් එක ක්ලික් කරපුවම ඔයා කලින් අප්ලෝඩ් කරපුවා තියෙනවා මෙතන පෙන්නනවා. නැත්තම් මෙතන උඩ තියෙනවා අප්ලෝඩ් ෆයිල් කියලා ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතන ඩිවයිස් තෝරන්න. ඩිවයිස් තෝරලා මෙතන ෆයිල් තෝරලා ඔයාගේ ෆයිල් එකට ඔයා කැමති එකක් දෙන්න ඩවුන්ලෝඩ් කරගත්ත එකක් හරි ඔයාගේ තියෙන එකක් දෙන්න. මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් තියෙනවා මම ඒක දෙනවා. එන්න උඩට බාය එකක් යනවා මේක මේ ඒක සම්පූර්ණ නම් මේක ඕකේ කියලා වැටෙනවා. හරි. මේක දැන් වුණා ඕකේ වුණා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. එතකොට මේක අතනවා ආඩ මේක ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඔයාලට කැමති සයිස් එකකට මෙන්න මේ සයිස් එකකින් මම හදාගන්න ඕන එක. මේක ඔයාලට බැලු වෙනවා ටිකක් ලොකු වැඩි බෑග්ග්‍රවුන්ඩ් එක කියලා ඒක අයින් කරගන්න ඕන නම් මෙන්න මෙතන ක්‍රොප් කියලා අයිකන් එකක් නේද? වම් පැත්තේ යට එනවා ක්‍රොප් කියලා අයිකන් එක. අන්නේ ක්ලික් කරලා මේක මේ දෙපැත්තෙන් අල්ලලා චූටි හීනි කරගන්න. මේ සයිස් එකට ආවම ඇති. ඉතින් උත්තර නම් ඔයාලට හීනි කරගන්න පුළුවන් මේ පැත්තෙන්. හරි. ඉතින් ඩන් කියන බටන් එක ක්ලික් කරන්න. හරි. මම මේ ඔයාලට ඉක්මනින් හදාගන්න විදිය කියලා දෙන්නේ. හරි. ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. හරි. මම දැන් මෙතන වචනයක් දාන්න යන්නේ. මේ සයිට් එකේ තමයි මම වැඩ කරලා තියෙන ලේසිම සයිට් එකක් මේක. පොඩි ළමයෙකුට වුණත් A to Z කිසි දෙයක් එඩිටින් ගැන දන්නේ නැති කෙනෙකුට වුණත් ඇවිල්ලා මේකේ ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන්. හරි. මෙතන ටයිප් කරගෙන how to create YouTube thumbnail. හරි. YouTube thumbnail. Right. පොඩි දෙයක් තියෙන මේකේ ඔයාට එඩිටින් ගැන දැනුමක් නැති වුණත් මේක ලස්සනට හදාගන්න පුළුවන්. හරිම ලේසි වැඩ කරන්න පුළුවන් හොඳ සයිට් එකක්. ඔන්න මම මගේ thumbnail එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ හරි. රයිට්. දැන් ඔයාලට මෙන්න අන්න thumbnail එක හදාගෙන ඉවරයි. ඔයාලට කරන්න මේක සේව් කරගන්න. මෙතන දකුණු පැත්තේ උඩ තියෙන අයිකන් එකක් අන්න ඒක ක්ලික් කරලා එතන තියෙන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. අන්න ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ කට්ටිය ඔයාගේ ෆයිල් ටයිප් එක අහනවා මෙතන මේ PNG PDF standard MPV for video අපිට ඕන දැන් මේක මේ ඉමේජ් එකක් විදියට ඔයා දෙද්දි දෙන්න මේකේ JPG වලට වඩා PNG වල quality වැඩි image quality වැඩි details වැඩි හොඳට clear වෙලා පේනවා. අන්න හින්දා PNG එකම select කරලා දෙන්න. මේ sizes එක කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා. ඔයා කෙලින්ම දෙන්න ඩවුන්ලෝඩ් බටන් එක. ඊට පස්සේ ඔයාගේ
වීඩියෝ ක්‍රියේට් වෙනවා ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා වැටුණා. හරි. ඉතින් බලන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනදී කට් කරලා ඔෆ් කරගන්න. හරි. ක්ලෝස් කරලා බලන්න. ඔන්න අපේ ෆයිල් වලට ගිහලා බලන්න. හදාගත්ත එක තියෙනවා ඩවුන්ලෝඩ් එකේ. එන්න තියෙනවා අපි හදාගත්ත YouTube thumbnail එක. මේක ඔයාලට දැන් කෙලින්ම ගිහලා දාන්න පුළුවන්. ඔයාලා දාන වීඩියෝ එකට. හරි. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක තුනට. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපි subscribe කරලා තියාගන්න. bell icon එක ක්ලික් කරන්න. ඔයාලට සුබ දවසක්.